මම හරිම සතුටුයි බිමල් සහෝදරයා මම හරි ආසයි මම සහෝදරයෙක් තමයි මිනිසුන්ගේ ජීවන විතත්ය උඟක් ඉහළ ගිහිල්ලා ලයිට් බිල් ඉහළ ගිහිල්ලා වතුර බිල් ඉහළ ගිහිල්ලා ඉතින් ජීවත් වෙන්න අමාරුයි. මම නම් මේ කැමති හැම දෙයකට මේ කුඩුවල් මෙයා කරන එකට ළමයින්ට ඉන්න විදියක් නැහැනේ. ඇත්තම කියනවනම් දැන් රට හැදෙනවා කියලා මං කියන්නේ. එයා මේ දෙමළ කට්ටිය සිංහල කට්ටිය එහෙම නැහැ. ඔක්කොම එයාට එක වගේ තමයි. මෙතුමා ඉතින් මෙච්චර දෙයක් කරනකොට අපි එතුමාට දෙන්න එපා. නැන්ද රට ගැන මොකද හිතන්නේ? රට හොඳයි ඉතින්. හොඳයි කිව්වේ. හොඳයි කියන්නේ ඉතින් දැන් හැම දෙයක්ම හොඳට කරන දැන් මේ බස් ස්ටෑන්ඩ් එක පවා තිබිච්ච විදිය නෙවෙයිනේ දැන් තියෙන්නේ. දැන් ඊට වඩා අපිට හොඳයි පිරිසුදු වෙන්න පුළුවන් පිරිසුදුව යන්න පුළුවන්. එතකොට අපිට වමනාද ඒ විදියට මේ තියෙනවා නේද? එතකොට ඇත්තටම අනුර මහත්තයා හොඳයි. අපේ රටට ලොකු සේවයක් කරනවා. කකුලෙන් ඕන කෙනෙක් අදිනවා පුතේ. ඒක හැටිනේ අපේ රටේ. ඔය අය කකුලෙන් උත් අදිනවනේ. මේ ගමන යන්න දෙන්නද? ඒව එහෙම තමයි ඒවා මැඩ පවත්වගෙන මහත්තයෝ අපි මේ ගමන යනවා. ඒ වගේම මම තව එක ප්‍රශ්නයක් අහන්න. අනුර මහත්තයා දැන් කුඩු ඉවර කරනවානේ. මේ ගැන නන්දලාගේ අදහස මොකද්ද? ඇත්තටම රත්තරන් පුතේ අපේ ගම් වලත් ඒ කියන්නේ නගර නෙමෙයි පුතේ ගම්මාන වල කැලේට තියෙන ගම්මාන වල පවා මේ දේ තියෙනවා. හැම මත්ද්‍රව්‍යයක්ම කුඩු විතර නෙමෙයි තියෙන සියලුම මත්ද්‍රව්‍ය පුතේ ඉවත් කරනවා නම් තමයි අපි කැමති. මගේ දරුවා වුණත් ඔයා වුණත් දරුවෙක්. ඔයා වුණත් ඒ දෙයට පුතේ ඇබ්බැහි වෙලා නම් මං ඔයාගේ අම්මා කොච්චර දුක් විඳීද? නේද? ඉතින් එතකොට මයි පුතේ ඔයාලා ලස්සනට ඉන්නකොටනේ අපි ආස. ඉතින් මගේ ළමයි දැන් ඔයත් එකයි මටත් ඉන්නේ ඔයාලා වගේ පුතු. ඉතින් මට ඒ ළමයි ඒ දෙකට ඇබ්බැහි වුණොත් මොකද වෙන්නේ? අපි කොච්චර දුක් විඳින්න ඕනේද? දුක් විඳලානේ දරුවෙක් ওই තත්ත්වයට ගන්න. ඉතින් අනුර මහත්තයයි ඒකට දායක වෙලා ඉන්න හැම කෙනාම මේ කරන්නේ ලොකු කාර්යයක්. ඒ වගේම පුතේ මමත් දස සිල් සමාදන් වෙන කෙනෙක්. හැම පොයේටම සිල් සමාදන් වෙලා කැලණි රජමහා විහාරයේ පාවරණය කරලා මුළු රටටම සෙත් කරනවා. අනුර මහත්තයා ඇතුළු ඔයාලා අපි හැමෝටම සෙත් කරනවා. ඇයි අපේ මේ දූෂිත රට කොහොම හරි බේරලා දෙන්න දෙවියනේ කියලා තුරුණුවන්ගේ සරණින් නේද අපේ රට මේ තුරුණුවන්ට බාර වෙච්ච එකක් අවුරුදු මේ කියන්නේ කල්ප ගණනක්. අපේ මේ රටේ බුදුවරු බුදු වෙච්ච ස්ථානයක්. ඉතින් ඒ නිසා අපිට මේක ඕනි. එහෙමද? හරි එහෙනම් බොහොම ස්තුතියි නැන්ද අපිත් එක්ක කතා කරාට. මේ රට ගැන මොකද හිතන්නේ? රට හොඳයි. වර්තමාන ජනාධිපතිතුමා මේ රට කරන විදිහ ගැන මොකද ඔයාලා හිතන්නේ? මං හිතන්නේ හොඳයි. මේ ආවට පස්සේ හොඳයි ඔක්කොම මේ චේන්ජ් කරලා තිනවනේ. අපි දන්නවා මේ බස් ස්ටෑන්ඩ් එක කලින් තිබ්බේ මෙතන මේ වහින වෙලාවට මඩ වලක්. දැන් හැබැයි පොඩ්ඩක් පිරිසිදුව තියෙනවා. ඉතින් මේ ගැන මොකද හිතන්නේ? මං හිතන්නේ හොඳයි කියලා. එයා ආවට පස්සේ ඔක්කොම චේන්ජ් කරලා තිනවා. ඉතින් හොඳයි බස් එකක් දාලා තිනවනේ. ඒ වගේම තමයි මේ අහන්න ඕනේ. දැන් මේ ජනාධිපතිතුමාට ඊළඟ පාර කට්ටිය ඡන්ද දෙන්නේ නැහැ කියලා කියනවා. ඒ ගැන අදහස මොකද්ද? නෑ ඡන්ද දෙන්න ඕනේ එයාට. එයා ගොඩාක් හොඳ ඒවා තමයි කරන්නේ මේ. එයා මේ දෙමළ කට්ටිය සිංහල කට්ටිය එහෙම නැහැ. ඔක්කොම එයාට එක වගේ තමයි. හොඳයි. එයාට ඡන්ද අනිවාර්යයෙන්ම දෙන්න ඕනේ. ඔබතුමේ ගම කොහෙද? අපි බොහොන්තලා. හැටන් බොහොන්තලා නුවර. බොහොම ස්තුතියි අපිත් එක්ක කතා කරාට. ස්තුතියි. අනුර මහත්තයා මේ රට කරනවා. ඒ ගැන මොකද හිතන්නේ? ඒක නෑ සුබදායක. මේ වගේ නායකයෙක් නෑ ලෝකේ. එච්චරයි කියන්න තියෙන්නේ. බය නැතුව මං කියනවා. එතකොට දැන් අපි දන්නවා මේ වෙද්දී මේ අනුර මහත්තයා කුඩු නැති කරනවා. ඒ ගැන මොකද හිතන්නේ? කුඩු නැති කරනවා ඔරබොරු වංචාවල්. කොහොම නැති කරා සුළු කාලයක් නේ ඇවිල්ලා. තව අවුරුදු 3-4ක් තියෙනවානේ. ඒ කාලය ඇතුළේ ඒක ඉවර කරා නම් ගොඩාක් සන්තෝෂයි. ඉරේ ඉන්න අය ඔක්කොම ඒවා කරන්න එපායි. ඒක සන්තෝෂ වෙන්න ඕන අපි. ඒ කියන්නේ අපේ සමාජයට ලොකු දෙයක් නේ. දැන් එක එක්කෙනා ඇවිල්ලා ඒගොල්ලන්ගේ මතේ රජය කරාම මේ අනාගතේ නැති වෙනවනේ ළමයින්ගේ. දැන් මේ රජය හොඳයි. අපේ රජයනේ. නාමල් මහත්තයා 2029 ජනාධිපති වෙනවා කියලා කියනවා. ඒ ගැන මොකද අදහස? ඒක ගැන කියන්න නෑ.
ඒක න අදසක් නෑ. බොහොම ස්තුතියි අපිට කතා කරාට. වර්තමාන ජනාධිපතිතුමා ගැන මොකද හිතෙන්නේ? ජනාධිපතිතුමා හුඟක් හොඳයි මේ වැඩපිළිවෙල නම් හරි හොඳයි අපිට සන්තෝෂයි මේ වගේ දේවල් කරනකොට අපිට හුඟක් හොඳයි මාත්‍යා. ජනාධිපතිතුමාට ඔබතුමාට මොනවද කියන්න තියෙන්නේ? ජනාධිපතිතුමාට හුඟක් බොහොම ස්තුතියි හොඳ හුඟක් තව ධෛර්යය ශක්තිය ලැබෙන්න ඕනේ කියලා තමයි අපි පාතරම් කරන්නේ. හුඟක් දේවල් තව වෙන්නත් තියෙනවා. ඉතින් ඒවා ඉතින් ජනාධිපතිතුමා බලලා අපිට කරයි කියලා අපි හිතනවා. හරි බොහොම ස්තුතියි අපිට එකතු වුණාට. රට ගැන මොකද හිතන්නේ මාමා? රට දැන් ආපස්සට ගිහිලා තියෙන්නේ. දැන් රට ගැන ආව කියන්නේ ඉස්සරට කියන්නේ දැන් ඉස්සරහට ගියේ රට ආපහු පස්සට එනවා පොඩ. අය මිනිසුන්ගේ ජීවන විතත්ය උඟක් ඉහළ ගිහිල්ලා ලයිට් බිල් ඉහළ ගිහිල්ලා වතුර බිල් ඉහළ ගිහිල්ලා ඉතින් ජීවත් වෙන්න අමාරුයි. දැන් ඉතින් ඉස්සරහට තව කොහොම වෙයිද දන්නේ නැහැ. ඒ වගේම දැන් අපි මේ අවුරුද්දකට විතර පස්සේ මේ ආවේ මේ බස් ස්ටෑන්ඩ් එකට. හැබැයි මීට කලින් අවුරුද්ද අපි මේ බස් ස්ටෑන්ඩ් එකට එද්දී මෙහෙම තිබ්බේ නැහැ. මේ බස් ස්ටෑන්ඩ් එක ගොඩක් වෙනස් වෙලා තියෙනවා. ඒ ගැන මොකද හිතන්නේ? ඔව් බස් ඒ ගැන අපි සන්තෝෂ වෙනවා. ඒක හොඳයි. ඉතින් ඒ වගේ අනිත් ටිකත් ඉස්සරහට දැන් ගෙනියන්න පුළුවන් අමාරු තත්ත්වයක් තමයි තියෙන්නේ රට. කරන්න පුළුවන් වෙලාවට හරි ඒ ටික කරන්න කියලා අපි කියන්නේ. වර්තමාන ජනාධිපතිතුමා රටේ කුඩු ප්‍රශ්න නැති කරනවා. ඒ ගැන මොකද කියන්න තියෙන්නේ? හරිම තන්තෝසයි ඒකට. ඇත්තම කියනවා නම් මම කියන්නේ දැන් රට හැදෙනවා කියලා මම කියන්නේ. ඒ වගේම මේ මම නම් මේ කැමති හැම දෙයකටම මේ කුඩුවල් මෙයා කරන ඒකට ළමයින්ට ඉන්න විදියක් නැහැනේ. දැන් හැදෙන පරපුර හැදෙන්න ඕනේ හොඳට. මම නම් ඒකට අවංකවම මගේ හදවතින්ම කැමතියි. ඒ කියන්නේ අපි දන්නවා දැන් මේ ජීවන බර පොඩ්ඩක් වැඩි. නමුත් අනිත් පැත්තෙන් ගත්තාම රටේ සංවර්ධනයක් වෙනවා. ඒක අස්පනා අපිට පේනවා. අපිට නැහැ කියන්න බෑනේ. දැන් මෙතෙන් ඩාපුවාම මේ බස් ස්ටෑන්ඩ් එක අලුතෙන් හැදිලා තියෙනවා. මේ ඔක්කොමත් එක්කලා වර්තමාන රජය ගැන නන්දලාට විශ්වාසයක් තියෙනවද? විශ්වාසයක් තියෙනවා. ඇත්තම කියනවා මට විශ්වාසයක් තියෙනවා. මාමට මොකද හිතෙන්නේ? විශ්වාසයක් තියෙනවා. වැඩ ටිකක් කෙරුවොත් විශ්වාසයක් තියෙනවා අපිට. හොඳ විශ්වාසයක් තියෙනවා. මට මගේ හිතට හිතන හැටියට මගේ දරුවෝ ඉන්න පොලිසියේ මේ මම කියන්නේ විශ්වාසයක් තියෙනවා මට. හරි බොහොම ස්තුතියි නන්ද අපිත් එක්ක කතා කරාට. මාම ස්තුතියි. වර්තමාන ජනාධිපතිතුමා කුඩු ඉවර කරන්න හදනවා. ඒ ගැන මොකද හිතෙන්නේ? ගොඩක් සතුටුයි. ගොඩක් සතුටුයි ඇත්තටම. ඊට වැඩිය දෙයක් කියන්න ඕන. මොකද මේ පොඩි දරුවන්ට වෙන අසාධාරණය ගැන තමයි අපේ ජනාධිපතිතුමා වැඩියෙන්ම හිතන්න ඕන. අපේ දරුවෝ දූෂණය වෙනවා. අපේ දරුවන්ට අම්මලා තාත්තලා පාරවල් වල දාලා යනවා. ගුටි බැට දෙනවා. ගොඩක් දේවල් දූෂණ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච තාත්තලාගේ අම්මලාගේ දරුවෝ මහ පාරට වැටිලා ඉන්නවා. ඒකට උපරිමේ නීතිමය දඩුවම් දෙන්න කියලා තමයි අපේ ජනාධිපතිගෙන් දෝත ඇඳලා ඉල්ලන්න තියෙන්නේ නේද? වෙන ඉතින් මොනවා කියන්නද? හොඳ දේවල් තමයි කරන්න ඕනේ. හරි බොහොම ස්තුතියි අපිත් එක්ක කතා කරාට. මේ ජනාධිපතිතුමා ගැන මොකද හිතෙන්නේ? ඔව් ජනාධිපතිතුමා අපේ අනුර මහත්තයා ඉතින් හොඳයිනේ. අපේ සහෝදරයා. අපි ඇත්ත වශයෙන්ම එතුමාලා තමයි ඊළඟ පාරේත් මෙතන ජනාධිපති කරන්නේ. ඒ වගේම තමයි මේ පොඩි අවසාන ප්‍රශ්නයක් අහන්න. අපේ නාමල් රාජපක්ෂ මේ മന്ത്രിතුමා කියනවා ඊළඟ පාරේ එතුමා ජනාධිපති කියලා. ඒ ගැන මොකද හිතෙන්නේ? ඒක නම් ඉතින් කියන්න හරි අමාරුයි. මොකද මෙතුමා ඉතින් මෙතර දෙයක් කරනකොට අපි එතුමාට දෙන්න එපා. හරි එහෙනම් බොහොම ස්තුතියි අපිත් කතා කරාට. හොඳ ආණ්ඩුවක් මේ මිනිස්සු හොඳට වැඩේ කරගෙන යනවා. අපි සපෝට් එකක් දෙන්න ඕනේ. අනිත් එක අර බිම අපිරිසුදුයි. ඒකට දාන්න කියන කාපට් එක. අපි රුපියල දානවා. ඒතර ඒ රුපියල දැම්මම ඒ රුපියලෙන් එකතු වෙලා ලක්ෂ ගණනක් එකතු වෙනවා. ඒතර මේ ඔක්කොටම කාපට් දාන්න පුළුවන්. මේවල පාලනය කරන අය බලන්න ඕනේ මේවා. ඔෆිස් වල වාඩිලා ඉඳලා වැඩක් නැහැ. කවුරුවත් නැහැ ක්ලීන් කරන්න. වොෂ්රූම් එකේ අපිරිසුදුයි. That's only I have to express because this you have to put to the Bimal Ratnayaka. I'm an Anandian. මම තව පොඩි එක ප්‍රශ්නයක් අහන්න. බිමල් රත්නායක මතුමා ගැන කතා කරමු නිසාම අපි දන්නවා දැන් මම ආනන්දින්ද මම කැමතියි. මම හරිම සතුටුයි. බිමල් සහෝදරයා මම හරි ආසයි. මමත් සහෝදරයෙක් තමයි. මම හරි ආසයි. මම 91 ආනන්දෙන් අවුට් වෙච්ච ශිෂ්‍යයෙක්. ඒ නිසා Bimal Ratnayaka, you have to do your everything. You must take care about you. So you are doing best. Thank you very much.